ඉටි ටිකක් තියාගත්ත හැකි එක එක වැඩවලට උණු කරලා ගන්න. ඉටි නේද? නෑ ඉටි ටික තමයි හුඟක්ම වටින්නේ. නෑ ඒකටම දාන්න. ඒකටම දාන්න. ඉටි ටික ඕන. සුදු පාටයි. සුදු පාටයි. එතන වැඩිපුර පොල් වලින් තමයි. නෑ මේ පොල්ද? පොල් මල් වලින් එනවා ටික සුදු. මේක උඩහ බලහත් වල ඒවා රතු පාටයි. නේ? ඔව් අපි වෙතේ රතු පාටයි. රතු පාට වැඩි. මල නැති. පොල් වල එක සුදු පාටයි. කැලේවා ටිකක් කළු පාටේ වගේ. මේක මං එනකම් මේක මේව කරේ නෑනේ තවරින්. මේක නිකම්ම මේව වෙලා යනවා. මැස්සන්ට යන්න දෙන්න. පිරිමි මැස්සේ. ඔය මේ පිරිමිව දාලා තියෙන්නේ උඩට ලොකු. ඔව්. ඒ කියන්නේ දැන් වැඩිපුර පොල් වලින් හැදෙන ඒවා. ඒක සුදු පාට. රබර් දැල්ලත් එහෙම. රබර් දැල්ලෙන් නිකන් ඒක ටික සුදු පාට. කොස් ගෙඩිද වරකා ගෙඩිද මේ ඔය වෙන හැම එකෙම මේ කැලෑවේ ගත්තොත් ටිකක් වෙනවා. අවුන්සියක් ගත්තත් නේ. ඇයි දැන් අවුරුදු 2ක් 3ක් යනවානේ. මේ තියෙන තුපිරි පැණි. මම නම් ගිහින් එනවා පහම. ගහ පිටින් හරි කමන්නේ අරගෙන ඉන්න මටත් ඕනේ හදන්න තමයි. මේ පැටව යම ඉන්න එපා. ඇවිල්ලා තින් ඇවිල්ලා පැන් ගෙනිනවා. පැරි පුරවල එන අවසරයක් නැහැ. ඉන්නේ නමත්. හරි මන්. අනේ වැටිච්ච එකව ගන්න. මෙරේ. ඔහොම එළිය දිමිත් තිබ්බා. උඩ පෙට්ටි දෙකක් කරගන්න ඕනේ ඒකයි. උඩ පෙට්ටි දෙකද? ඔව්. ඇයි? ඒවා මේ රාමුත් නැහැ මොකුත් නැහැ නිකන් ඉස් තියෙන්නේ. ඉස්ද? ඒක අයින් කරන්න අම්මා. ඔව්. ඔය පොඩ සෙට් වුණාම අහක් කරන්න පල්ලයට දාන්න. ඔව්. දුවන්න හෙට හවස විතර කරගන්න. එන්න උඩින් දැන් වද බදින්න දැන්. ඔව්. යක් ආවනේ. පැණි කාලක් විතර දිනනවා. ඈ? දැන් සද්දයක් අත් නැහැ නේද නේ? නෑ දැන් ඔය කල්ටි හවස් වෙනකොට ඕක මොකෝ කිසිම දැක්කනම් එහෙම මම. ඕනේ. ඊයේ ගිහිල්ලාද හිටියේ මේ බලනකොට? ගිහිල්ලා කියන්නේ ඔතන හිටියා. දැන් උදේ බලනකොට හාමුදුරුවෝ දැල්ල දැකලා පේන්නේ නැහැ. ඒක අස්සේ ඉන්නේ මූ අස්සට ගිහිල්ලා සෙට් එකම. අඹ ගහයි මේව ගහයි දෙක අතර ඉන්නේ. ඊට පස්සේ මම ඇවිල්ලා මම යනකම් බැලුවා පොඩ්ඩක් උඩ දාලා අම්මට බලනවා මේ මීමැස්ස 3-4 දෙනෙක් කැරකෙනවා.